Hi guys! ඉතින් දැන් අපි යන්න හදන්නේ අපි උඩවලව ගියපු ට්‍රිප් එකේදී කොහෙද නැවතුනේ කියලා බලන්න. උඩවලව එනකොට අපි බලන්න ගියපු තැන් මොනවාද කියලා මේකට කලින් vlog එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක තමයි අපි නැවතිච්ච හොටෙල් එක. ඒකේ නම තමයි Royal Reach Family Resort. ඒක 4 star හොටෙල් එකක්. මේ vlog එකේදී ඔයගොල්ලන්ට full hotel review එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මං full room review එකකුත් කරලා තියෙන්නේ. අපි හිටියේ නම් full board basis. ඉතින් මොනවාද කන්න තිබ්බේ කෑම බීම වර්ග හැමත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින් ඉඳන් අග වෙනකම වීඩියෝ එක දිගටම බලන්න. මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වුණාම ඒගොල්ලන්ගේ රිසෙප්ෂන් එක ළඟ තියෙන චූටි ලොබි ඒරියා එකට තමයි අපිව ගිහින් වැටෙන්නේ. රිසෙප්ෂන් එක ළඟම ඒගොල්ලන්ගේ චූටි ලස්සන මාළු ටැංකි වගේකුත් තියලා තිබ්බා. මේක තමයි ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් ඒරියා එක. එතනම ළඟ තව ලස්සන මාළු ටැංකියක් තිබ්බා. රෙස්ටොරන්ට් එකෙන් එළියට ගියාම වැටෙන්නේ ඒගොල්ලන්ගේ pool area එකට. දැන් එහෙනම් අපි යමු පොඩි room tour එකක්. ලොකු rooms නම් නෙමෙයි තිබ්බේ. හැබැයි අවශ්‍ය facilities ඔක්කොම තිබ්බා. ඕගොල්ලන්ට තේ කෝපි හදාගෙන බොනවා නම් ඒ ෆැසිලිටි එක ඊට අමතරව වතුර බෝතල් එහෙමත් තිබ්බා. අපේ රූම් එකට පොඩි බැල්කනි එකකුත් තිබ්බා. ඉතින් එළියට ගිහිල්ලා view එක එහෙම බලන් ඉන්න පුළුවන්. දැන් අපි ගිහිල්ලා බලමු ඒගොල්ලන්ගේ bathroom එකට. bathroom එකෙත් ඒ අවශ්‍ය හැමදේම තිබ්බා. body lotion, shower gel, shampoo, conditioner, සබන් එහෙමත් තිබ්බා. ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එක අපේ කාමරේටම ගෙනත් දුන්නා. හොඳ ක්වොන්ටිටි එකක් තිබ්බා ඒකේ. දැන් අපි බලමු ලන්ච් වලට මොනවද තිබ්බේ කියලා. අපිට තිබ්බන අලාකාට් මෙනු එකක්. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු දේවල්. කෑම නම් හරිම රසයි. ඒ වගේම කෑම ක්වොන්ටිටි එකත් ගොඩක් තියෙනවා පෝෂන් එකකට. මේ තියෙන ජෙසට්ස් ටික. චිල්ඩ්‍රන්ස් පාක් එකක් ළඟ තමයි ඒගොල්ලන්ගේ pool එක තියෙන්නේ. අපි හවස් වරුවේ ඒගොල්ලන්ගේ pool area එක පැත්තට ගියා. ඒගොල්ලන්ගේ pool area එක buildings වලින් වට කරපු ලස්සන තැනක තමයි තිබ්බේ. අපි දැන් dinner වලට ගිහිල්ලා බලමු. live music එහෙමත් තිබ්බා. අපි මේ හොටෙල් එකට ගියේ ක්‍රිස්මස් දවසේ. ඉතින් මේක තමයි 25th night ඒගොල්ලන්ගේ බුෆේ එක. දැන් අපි බලමු බුෆේ එකේ මොනවද තිබ්බේ කියලා. එදා සුප් එකට නම් තිබ්බේ ක්‍රිස්මස් vibe එකට හදපු සුප් එකක්. මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ bun section එක. egg canapes, එතකොට මෙතන තියෙනවා chicken popcorn, ඊට අමතරව ශවර්මා. හොටෙල් ස්ටේ එකකදී බුෆේ වල දැක ගන්න නැති ගොඩක් කෑම වර්ග මේ බුෆේ එකේ තිබ්බා. මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ සලාඩ් සෙක්ෂන් එක. දැන් අපි බලමු ඒගොල්ලන්ගේ මේන් ඩිෂස් වලට මොනවද තිබ්බේ කියලා. බත් වර්ග,
එතකොට spaghetti, grilled chicken with barbecue sauce, grilled vegetables. මෙතන තියෙනවා seafood kebab. මෙතන තියෙනවා fish ඒත් එක්කම potatoes. මෙතන තියෙනවා chili paste, chutney වර්ග එහෙම. මෙතන ඉඳන් පටන් ගන්න ඒගොල්ලන්ගේ desserts කෝන එක. caramel, jelly, එතකොට brownies, chocolate mousse එහෙම desserts වර්ග කීපයක් මෙතන තිබ්බා. ඊට අමතරව මෙතන තියෙනවා vanilla ice cream උයි chocolate ice cream උයි. ඊළඟට අපි යන්නේ ඒගොල්ලන්ගේ live station පැත්තට. මෙතන තියෙනවා hopper station එකක්. ඊට අමතරව තියෙනවා cheese කොත්තු station එකක්. මෙතන තියෙනවා roast chicken. ඒත් එක්කම මේ තියෙන්නේ roast pork. මං කිව්වනේ අපි ගියේ ක්‍රිස්මස් දවස කියලා. ඉතින් දැන් පොඩි ඒගොල්ලන්ගේ ඉවෙන්ට් එකක් තියෙනවා. Santa Claus ඇවිල්ලා පොඩි ළමයින්ට gifts එහෙම දුන්නා. දැන් අපි යන්න හදන්නේ breakfast වලට. ඒගොල්ලන්ගේ breakfast වලට තිබ්බේ buffet එකක්. අපි දැන් බලාගෙන යමු buffet එකේ මොනවද තිබ්බේ කියලා. මෙතනින් ඕගොල්ලන්ට කැමති විදිහට tea coffee එහෙම හදාගන්න පුළුවන්. මෙතන තියෙන්නේ කොළ කැඳ. අපි ගියපු දවසේ ජූස් වලට තිබ්බේ mixed fruit juice එක්ක orange juice. මෙතන තියෙනවා cereal. ඊට අමතරව පොඩි bun section එකකුත් තිබ්බා. දැන් අපි බලමු main dishes වලට මොනවද තිබ්බේ කියලා. ඉන්දියාප, කිරිබත්, noodles, පාන්. එතකොට මෙතන තියෙනවා තව පොල් රොටි, toast, pancake, ලැවරියා ඒ වගේ ගොඩක් කෑම ජාති තිබ්බා. මෙතන තියෙනවා grilled tomatoes, එතකොට chicken, අලහොදි, sausages, පරිප්පු, පොල් සම්බෝල. එතකොට මෙතන තියෙනවා තක්කාලි ඒ වගේම මේ පැත්තේ තියෙන්නේ cut fruit. මෙතනින් ඕගොල්ලන්ට පාන් ටෝස්ට් කරගන්න පුළුවන්. ඒත් එක්කම පාන් එක කන ජෑම් වර්ග එහෙමත් තිබ්බා. මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ action station එකක්. මෙතනින් ඕගොල්ලෝ කැමති විදිහට කියලා පිටරේ හදාගන්න පුළුවන්. breakfast වලින් පස්සේ අපි check out වුණා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.